වරණාසියේ දශාස්වමේධ තොටුපොළේ දෙවිච්චි පඩිපෙළ අතරින් ඉහළට ඇවිදගෙන යනකොට මුක්ති භවන් හෝටලය හම්බ වෙනවා. හෝටලයක් කියලා ප්‍රසිද්ධ වුණාට ඒක හෝටලයක්ම නෙවෙයි. ජීවිතේ සන්ධ්‍යා යාමේ ගෙවා දමන වැඩිහිටියන්ට ප්‍රාණාන්තයේ අවසාන දෙසතිය ගෙවා දමන්නට කැප කළ සංක්‍රාන්තික අවකාශයක් එය. ඇතැම් අය මුක්ති භවන් හෝටලය හඳුන්වන්නේ ඩෙත් හොස්ටල් කියලා. හැම අවුරුද්දකම දහසකට අධික පිරිසක් මුක්ති භවන් හෝටලේ නවාතැන් සොයා එනවා. ඉනුත් බහුතරය එන්නේ නොවැම්බර් දෙසැම්බර් ජනවාරි ශීත ඍතුවේ. ඒ කාලෙට වරණාසියට හිම වැටෙන්නේ නැති ටික විතරයි. මෙට්ටයක් පොරවා ගත්තත් නෙවෙයි ඒ සීතලෙන් ගැලවෙන්න පුළුවන්නේ. ශරීර කූඩු දුර්වල වැඩිහිටියන්ට ශීත ඍතුවේදී මැරෙන එක ලේසි වෙවුලලා. මුක්ති භවන් මන්දිරය ඉදි කරන්නේ 1908 අවුරුද්දේ. දැනට අවුරුදු 100කටත් එහා. වර්තමාන මුක්ති භවන් හෝටලය ආරම්භ කරලා තියෙන්නේ 1950 ගණන්වල. මං මුලින්ම යන කාලේ හෝටලේ කළමනාකාර ලෙස සේවය කළේ භෛරවනාත් ශුක්ලා මහත්තයා. ඒ වෙනකොට එයා එතන අවුරුදු 40ක් විතර පරණයි. ශුක්ලාජී හරි සුන්දර මනුස්සයා. වැඩටත් කතාවටත් එකසේ දක්ෂයි. මරණයට පෙර සියලු මිනිසෙයින් විසින් සම්පූර්ණ කළ යුතු ගුණාංග 12ක් ලොකු අකුරින් ලියලා බිත්තියක ගහලා තියෙනවා. එයාගේ අත් අකුරින්ම ඉංග්‍රීසියෙන්. ඉන් එක කාරණාවක් මගේ සිත ශනිකව ආකර්ෂණය කරගත්තා. Resolve all conflicts before you go. නික්ම යන්නට පෙර ඔබේ ගැටුම් සියල්ල විසඳා හමාර කරගන්න. ශුක්ලාජීට මේ පාඩේ ලියන්න මුල් වෙච්ච ප්‍රස්තුත කතාව ලස්සනයි. ඒ කතාව මෙහෙමයි. තමිල්නාඩු ප්‍රාන්තයේ ගමක රාම්සාගර් මිශ්රා කියලා සංස්කෘත භාෂා පඬිවරයෙක් හිටියා. එයා පවුලේ වැඩිමලා. එයාට බාල සහෝදරීන්ම 6 දෙනෙක්. රාම්සාගර් වඩාත් ආදරය කළේ එයාගේ බාලම සහෝදරයාට බඩපිස්සට. දවසක් දෙන්න අතරේ විශාල ආරවුලක් ඇති වුණා. දෙදෙනාගේම ඉවසීමේ සීමා ඉක්ම ගිහින් පරුෂ වචනයෙන් පවා බැනගත්තා. ඒ විරූපී කතාබහ කොච්චර දුරදිග ගියාද කිව්වොත් Taman මෙලවට බිහි වුණු වැදුම්ගේද සහිත පාරම්පරික නිවසේ බිත්ති කඩා පොළොවට සමතලා කළා. එක කුසේ උපන් සහෝදරයෝ දෙන්න අලුත බැඳපු බිත්තියකින් වෙන් වුණා. දවසක් රාම්සාගර් මහත්තයා මුක්ති භවන් හෝටලේ නවාතැන් ඉල්ලගෙන ආවා. සුදු ලස්සන දේහධාරී මිනිසයා. කතා කරනවා අහගෙන ඉන්න ආසයි. ඇත්තම කිව්වොත් මං ඒ සුන්දර වැඩිහිටියාගේ විලාසයට වශී වුණා. මං එයාව අංක 3 කාමරේ පදිංචි කළා. ඒක වැසිකිළියක් අමුණාපු ටිකක් ලොකු කාමරයක්. එයා කාමරේ දොර ළඟදී මගේ අතින් අල්ලාගෙන මට කිව්වා, ශුක්ලාජී මං ජීවත් වෙන්නේ හරියටම තව දවස් 14යි කියලා. ඒ වාක්‍ය මගේ හෘදේ වස්තුව පසාරු කළා. ඒ වෙලාවේ මට දන ගහලා වැඳලා කියන්න හිතුණා, මගේ දෙයියෝ මං කරඬුවක් අස්සේ දමාපු ධාතුන් වහන්සේ නමක් වගේ ඔය උත්තමයට ආවතේව කරන්නම්. චුත වෙන්න හදිස්සි නොවි ඇතිතරම් කල් මෙහි ඉන්න කියලා. ඒ වුණාට විෂ්ණුජී අපි කාටවත් අයිතියක් නැහැ කාගේවත් තීරණවලට බලපෑම් කරන්න. මං කවමදාකවත් කිසිම ප්‍රාණකාරයෙකුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා නැහැ. හැම කෙනෙකුටම Taman ගෙනාපු ආයුෂත් අරන් නිසි කාලෙට චුත වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතෙන් සිට ගෙවුණු හැම රාත්‍රියකම මං නිදාගත්තේ එයාගේ ඇඳ ළඟ. බිම පැදුරක් වෙලාගෙන. ගෙවුණු හැම රැයකම මං එයාගේ ඉරියව් දිහා බලාගෙන අවදියෙන් සිටියා. මට ඕනේ වුණා එයා අවසන් හුස්ම හෙළන අවස්ථාවේ එයාගේ හිස මගේ උකුල මත සමබර කරගන්න.
නාරායන මන්ත්‍රය සජ්ජායනා කරමින් මගේ දෑතින්ම ඒ හිස පිරිමදින්න. ඒ නළල ඉඹින්න. එයාගේ මෝක්ෂ සංක්‍රාන්තියට සෙත් පතන්න. හරියටම 14 වෙනි දවසේ උදේ එයා මට කතා කරලා කිව්වා, ශුක්ලාජී, මමත් මගේ බාල සහෝදරයාත් අතරේ විරසකේට දැන් අවුරුදු 40ක්. ඒ මුළු කාලෙම අපි දෙන්න අතරේ වචන හුවමාරුවක් සිද්ධ වෙලා නැහැ. මගේ ප්‍රාණ නිරුද්ධයට තව වැඩි කාලයක් ඉතිරි වෙලා නැහැ. කොයි මොහොතේද දන්නේ නැහැ. ඒ නිසා දැස් ප්‍රිය වෙන්න මොහොතකට හරි ඉස්සර මට මල්ලිව බෑ දකින්න ඕනේ. මං එයාගෙන් සමාව ගන්න ඕනේ. මම මේ බරෙන් නිදහස් වෙන්න ඕනේ. අපි එයාගේ මල්ලිට වහාම මේ වගේ දැනුම් දුන්නා. හරියටම ඊට දවස් දෙකකට පස්සේ ශුක්ලාජීගේ බාල සහෝදරයා මෙහි ආවා. දුටු සැනින් එකිනෙකා වැළඳ ගත්තා. රාම්සාගර් මිශ්‍රා අත් දෙකම එක්කාසු කරලා නමස්කාර මුද්‍රාවෙන් තම බාල සහෝදරයාගෙන් සමාව ඉල්ලුවා. ගෙවල් වෙන් කළ බිත්තිය බිඳලා දාන්න කිව්වා. දෙදෙනාම ඉකි ගහලා ඇඬුවා. එසැනින්ම මිශ්‍රාජීගේ හුස්ම නැවතුණා. මොහොතකට පෙර තමන්ගේ වරදට සමාව භජනය කළ සහෝදරයාගේ දෑතට මැදිව මෝක්ෂගත වුණා.